කුජ දෝෂය සඳුගෙන් යෙදෙන විදිය කොහොමද කියලා. ඒතර ඔබගේ හඳහනේ සඳු නැත්තම් චන්ද්‍රය ඉන්න ස්ථානය අනුව තමයි මෙම කුජ දෝෂය අපි යෙදෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒතර කෙනෙකුගේ දැන් මම උදාහරණයක් ගන්නේ 10 වැන්නේ සඳු ඉන්නවා කියලා. ඒතර 10 වැන්නේ සඳු ඉන්න කෙනෙකුගේ කුජ ග්‍රහය නැත්නම් කුජ කියලා කියන්න එම කොටුවේ සඳහන් වුණා නම් සඳුත් එක්ක එම හඳහනේ සඳුගෙන් කුජ දෝෂය යෙදෙනවා. එහෙම නැත්නම් සඳුගේ දෙවැන්නේ. දැන් සඳුගෙන් දෙවැන්න යනකොට මේක දැන් මේක සඳු වෙන්නේ 10 වැන්නේ 10 වෙනි කොටුවේ සඳුගෙන් දෙවැන්නේ අපි අදහස් කරන්නේ 11 වෙනි කොටුවේ. ඒතකොට සඳුගෙන් දෙවැන්නේ මෙන්න මෙම ස්ථානයේ කුජ ග්‍රහය ඉන්නවා නම් නැත්නම් කුජ කියලා සඳහන් වෙනවා නම් ඔබගේ මෙම හඳහනේ කුජ දෝෂය යෙදෙනවා. ඊට පස්සේ සඳු ඉන්න තැන ඉඳලා 4 වැන්නේ 1 2 3 4 ඒ නැවත ලග්නයට කුජ ග්‍රහය යෙදී තිබෙනවා නම් එම ස්ථානයේ කුජ දෝෂය යෙදෙනවා. ඒ වගේම සඳු ඉන්න තැන ඉඳලා නැත්නම් චන්ද්‍රය ඉන්න තැන ඉඳලා 7 වැන්නේ 1 2 3 4 5 6 7 මෙන්න මේ ස්ථානයේ කුජ ග්‍රහය සඳහන් තිබෙනවා නම් ඔබගේ හඳහනේ අනේ නම් මේකේ කුජ දෝෂය යෙදෙනවා. ඊට පස්සේ සඳු ඉන්න තැන ඉඳලා 8 වැන්නේ 1 2 3 4 5 6 7 8 මෙන්න මේ ස්ථානයේ කුජ ග්‍රහය සටහන්ව ඉන්නවා නම් ඔබගේ හඳහනේ ඒ සඳුගෙන් කුජ දෝෂය යෙදෙනවා. ඊට පස්සේ සඳු ඉන්න තැන ඉඳලා 12 වැන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 මෙන්න මෙතන කුජ ඉන්නවා නම් ඔබගේ හඳහනේ සඳුගේ 12 වැන්නේ ඒකත් කුජ දෝෂයක් විදිහට තමයි ගන්නෙ. ඒතකොට මම ගත්ත උදාහරණේ මම ගත්තේ මේ 10 වැන්නේ සඳු ඉන්නවා කියලා. ඒතකොට කෙනෙකුගේ ලග්නේ සඳු ඉන්න පුළුවන්. ඒතකොට ලග්නේ සඳු හිටියොත් ඒත් අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ ලග්නෙන් කුජ දෝෂ දෙන ස්ථානවල සඳුත් එක්ක කුජ හිටියොත් ලග්නය 2 4 7 8 12 කියන ස්ථානවල කුජ දෝෂය සඳුගේ කුජ දෝෂයක් යෙදෙනවා. කෙනෙකුට අපි හිතමු 4 වැන්නේ චන්ද්‍රය හිතේ කියලා. මේ සඳු ග්‍රහය ඉන්නවා කෙනෙකුගේ 4 වැන්නේ 4 වෙනි කොටුවේ. එහෙම නොවතින් එයාගේ කුජ දෝෂය දෙන්නේ සඳුගෙන්. ඒතර සඳු මෙතන හිටියොත් මේ ස්ථානේ නැත්නම් 4 වැන්නේ කුජ හිටියොත් එයාට ඒ කුජ දෝෂය යෙදෙනවා. ඒතර 4ෙන් දෙවැන්න කියන්නේ 5 වෙන්න. 4 කියන්නේ මේක සඳු හිටියොත් 1 2. මෙතන කුජ හිටියොත් ඒත් එම හඳහනේ කුජ දෝෂය යෙදෙනවා. ඒතර 4 වැන්නේ 4 1 2 3 4 මෙතන කුජ හිටියොත් ඒ හඳහනේ කුජ දෝෂය යෙදෙනවා. ඊට පස්සේ 4 වැන්නේ ඉඳලා 7 ඉස්සරහින් කුජ ඉන්නවා නම් يعني සඳු මෙතන ඉඳලා කුජ මෙතන ඉන්නවා නම් 1 2 3 4 5 6 7 එම හඳහනේ සඳුගේ කුජ දෝෂය යෙදෙනවා. ඊට පස්සේ සඳු ඉන්න තැන ඉඳලා 8කින් නැත්නම් 1 2 3 4 5 6 7 8 මේ ස්ථාන කුජ හිටියොත් ඒත් ඔබගේ හඳහනේ කුජ දෝෂය යෙදෙනවා. ඒත් එක්කම 4 වැන්නේ සඳු ඉන්න කේන්ද්‍රයක 12 වැන්න. ඒතර 4 වැන්න කිව්වම 1 කියලා අපි 4 ගන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12. ඒතර කේන්ද්‍රයේ 3 වැන්න මෙන්න මේ ස්ථාන කුජ ග්‍රහය සඳහන් වූ විදිහට ඒත් ඔබට සඳුගේ කුජ දෝෂය යෙදෙනවා. මෙන්න මේ ආකාරයට තමයි අපි මේ කුජ දෝෂය කොතනද සඳහන් වෙන්නේ කියන කාරණාව ගන්නෙ. එතෙන්දී ඔබ බලන්න ඔබගේ හඳහනේ සඳු නැත්නම් චන්ද්‍රයා නැත්නම් මේ ඡයන්න තියෙන තැන ඉඳලා තමයි මේක ගන්න.